පුදුම ඇඟට මේ සහනයක් දැනුණා. මගේ අත උස්ස ගන්න පුළුවන් වුණා. ඇත්තටම මම මෙතෙන්ට එනකොට කොරගහ වගේ අතපය උස්ස ගන්නවත් බැරුව ආවේ. නදී නිරෝෂණී මම ආවේ පොල්ගස්ස වලට ඉඳලා. ඇත්තටම මම මෙතෙන්ට එනකොට කොරගහ වගේ අතපය උස්ස ගන්නවත් බැරුව ආවේ. මට බත් ටික අතින් කන්නවත් බැරි තත්ත්වයකට මං ආවේ. හැමදාම යාළුවොත් එක්ක කියනවා මට හරිම අමාරුයි. එහෙම කියලා කැක්කුමේ රැට නිින්ද යන්නේ නැතුව ඉන්නකොට ෆෝන් එක බලනකොට මම ෆෝන් එකෙන් Facebook යනකොට මේක දැක්කේ. ඒකල එවලෙම නැකිටලා මහත්තයාට ගිහුවා මේ බලන්න හොඳ කරන තැනක් තියෙනවා යමු අපි ඉක්මනින් කියලා. එවලෙම උදේ කතා කරා. ඒකල බම්බල පිටියේ මේ කයිල් කොම්පස් එකට ආවා. ඇත්තටම මෙතනින් හිතුවේ නැති තරම් මට සහනය දවස් පළවෙනි දවසේ හිතුන්නේ නැහැ. දෙවෙනි දවසේ මට ඇත්තටම පුදුම ඇඟට මේ සහනයක් දැනුණා. මගේ අත උස්ස ගන්න පුළුවන් වුණා. බත් ටික මට කන්න පුළුවන් වුණා. මං ඇවිදලා ගෙයි ඇවිදලා පෙන්නනවා මේ බලන්න මට දැන් ඇවිදින්න පුළුවන්. එහෙම කියලා මට මහත්තයට කියන මං ඒ තරම් වේදනාවකින් හිටියේ. දරුවන්ටත් හරි සතුටුයි. මං දෙයට නැගිටිලා යන්න බැරුව හිටිය. දරුවන්ට උයලා දෙන්න බැරුව හිටියා. මං හිතින් අඬන මට දරුවන්ට බත් ටික දෙන්න උයලා දෙන්න විදියක් නැහැ කියලා. දරුවෝ ඇත්තටම දැන් බත් ටික මගේ අත් දෙකෙන් උයලා කන මට හරි සතුටුයි. දරුවෝ කාලේ යනකොට මට ඇත්තටම දැන් ගොඩක් සනීපේ වුණ තව දවස් දෙක තුන එන්න තියෙන්නේ. දැන් හරිම සතුටින් ඉන්නේ. ගොඩක්ම පින් සිද්ධ වෙනවා. ඒ ડોක්ටර් ඇත්තටම දෙවි කෙනෙක් කියලා හිතුණා. ඒ වගේ මිනිස්සුන්ට පුදුම මේ හොඳට ආදරෙන් මේව කරලා ලෙඩ්ඩු ගැන බලන්නේ. ඇත්තටම හරිම හොඳ ડોක්ටර් කෙනෙක්.